තමුසේ කොහෙද මේ හවස් වෙන්කට රින්ගන්නේ? දන්නවනේ නෝනා ටිකක් මේ. ආව් ආව් අඩියක් ගහන්න තමුසේට මේ ළමයි ඉන්නවා කියලා ගානක් තියෙන එකක්ද? ඔහෙට පිස්සුද මේක තාම පොඩිනේ. උඹලා දෙන්න මේ ටිකේ කට්ටි පැන්නනේ ඉස්කෝලේ යන්නේ නැතුව. අන්න ලොකු සර් එනවා මේ පැත්තට. එහෙනම් ලොකු සර්ට නූල් බදින්න වෙයි. මම කිව්වේ 100 මැරුණ කියලා. අනේ බුදු මහත්තයෝ මගේ ඇස් දෙකම පේන්නේ නැහැ මට බඩින් ගිත්තක් ගන්න කීයක් හරි දෙන්න. ඉතින් මිනිස්සු උදේ කොළබදි කකුල කැඩිලා ඉඳපු එකාගේ කොහොමද පාන දුරට එද්දි ඇස් පොට්ට උනේ? කොහොමද ඔන මල්ලි? අයියේ කොණ්ඩේ අඩු කරලා රැවුල ෆුල් ෂේප් කරන්න. අහා එහෙනම් කලිසමත් ගලවන්න මල්ලි. ඒ මොකටද? ඔය මූණේ මොන ෂේප්ද බං? සීයේ මේ පොත්වල තියන්නේ බොරුනේ. මොකද්ද කොල්ලෝ? මේක අපිට දෙයියෝ එක කතා කරන්න බෑ කියලා තිබ්බට අක්කා රැයට කාමරේ ඉඳන් මුමුණන්නේ අනේ හිමින් දෙයියෝ හිමින් කියලා. මහත්මයා මේ වගේ තත්වයක් එක්ක රාජකාරියට වාර්තා කිරීමට සිදුවීම ගැන මොකද හිතෙන්නේ? මම නොගිහින් කොහොමෙයි? මම ඔකපතන විද්‍යාලයේ ගණන් සර්. ආච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. අයියෝ මිනිස්සුયો ඇයි ගෙදර මැද වලක් කපන්නේ? මම බැලුවා. අපේ තාත්තා හැමදාම කිව්වා මේ ගෙදරට ලක්ෂ 30ක් 40ක් යට කරා කියලා.